මොකද මම ඔබට කියන්නම් අපි ස්වාමීන් වහන්සේලා නිතර කියන කතාවක්. උන්වහන්සේට අපි පෙන්වන්නේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ වැඩේ කරගන්න එක තමයි ලෝකේ තියෙන ලේසිම වැඩේ. හැබැයි මේ ලෝකයට යමක් දෙන්න හදනකොට ඒකෙදි ඔබ වහන්සේ අටලෝ දහම ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න කියලා. හැබැයි ඔබ වහන්සේගේ දේ කරගැනීමට මේ ඔය කිසිම බාධකයක් නැහැ. පින්වතුනි මගේ නිවන කරගන්න කිසිම බාධකයක් අද මේ වෙනකන් ඇවිල්ලා නැහැ. මම තරයේ විශ්වාස කරනවා නිවන කරගන්න කිසිම කෙනෙකුට බාධකයක් එන්නේ නැහැ. බාධක ආවනම් ආවේ පින්වතුනි තව කෙනෙකුට මේක දෙන්න ගියාම. එතන අපි උන්වහන්සේලාට පෙන්නලා දෙනවා එහෙම වෙන්න ඕනේ නේද කියලා. තව කෙනෙකුට මේක දෙන්න එහෙමත් ලෝකෙට යමක් කරන්න යනකොට ලෝකයේ තියෙන ධර්මතා ඒකට බලපාන්න ඕනේද නැද්ද? ඔබ කියන්නේ. ඉතින් අටලෝ දහම කියලා කියන්නේ පින්වතුනි ලෝකයේ තියෙන ධර්මතාවය. ඔබ හොඳටම දන්නවා පින්වතුනි මෙතන ඉන්න මේ 1000ක් දෙනාව අපි ගත්තොත් මෙතන මේ වෙලාවේ ඒ කර්මජ රැහන් ටික චෙක් කරලා බැලුවොත් එහෙම පින්වතුනි මෙතන ඉඳලා තව පැයක් ඇතුළතදී ඇදෙන්න තියෙන කර්ම රැහන් ටික බැලුවොත් එහෙම පින්වතුනි ඕකේ ඔක්කොම පින් විතරක් ඇද්ද? පිනුත් තියෙනවා පවුත් තියෙනවා ඒකද? එහෙනම් මේ සමස්තයකට යමක් කරන්න ගියාට පස්සේ පින්වතුනි ඒ සමස්තයට මේකෙන් යහපතක් වෙන්න නම් කොච්චර අටලෝ දහම් බලපානවද කියලා හිතලා බලන්න. අපි හිතමු ගොඩනැගිල්ලක් හදනවා ධර්මශාලාව හදනවා කියලා හිතමු. ධර්මශාලාව හදනවා පින්වතුනි හැමෝටම බණ අහන්න. මට නිවන් දකින්න ධර්මශාලාව හදන්නේ නැහැ. හැමෝටම බණ අහන්න ධර්මශාලාවක් හදනවා. එතකොට පින්වතුනි මොකද වෙන්නේ? මහා වර්ෂාවක් වැහැලා ඔක්කොම යට වෙලා තව කාලයකට හදන්න වෙන්නේ නැති වෙනවා. දැන් ඕක ඇක්සෙප්ට් කරන්න ඕනේද නැද්ද? දැන් ඕක මගේ නිවනට බාධා වෙන හැටි කියන්නේ. ඒකයි අපි ස්වාමීන් වහන්සේලාට පෙන්වන්න කියලා දෙන්නේ හැමතිස්සෙම ඔබ වහන්සේ ලෝකෙට දෙයක් කරන්න හදනකොට අන්න අටලෝ දහමේ බලපෑම එනවා. එහෙනම් අටලෝ දහමේ බලපෑම එනකොට ඔබ වහන්සේ අකම්පිතව ඒකට මුහුණ දෙන්න. නමුත් ඔබ වහන්සේගේ නිවන කරන්න හදනකොට කවදාවත් ඔබ වහන්සේට අටලෝ දහමේ බලපෑම එන්නේ නැහැ. ඔබ වහන්සේට එන්නේ ඔබ වහන්සේගේ බලපෑම විතරයි. ඔබ වහන්සේද ලොකුම මාරයා ඔබ වහන්සේ. වෙන කවුරුත් එන්නේ නැහැ ඔබ වහන්සේට ඔකට බාධා කරන්න. පින්වතුනි ඔබ නිකමන හිතලා බලන්න පින්වතුනි මම එක කිව්වේ ඔබත් ගියා ඔක්කොමත් ගියා හාමුදුරුවෝ ගියා කවුරුත් ගියා ඔය කාටවත් පුළුවන් ද මගේ සීලය අරන් යන්න. ඔය කාටවත් පුළුවන් ද මගේ සමාධිය අරන් යන්න. ඔය කාටවත් පුළුවන් ද මගේ ප්‍රඥාව අරන් යන්න පින්වතුනි මගේ විමුක්තිය අරන් යන්න. එහෙනම් පින්වතුනි අපි හිතමු මේ අර ගොඩ නැගිල්ල එල කවුරු හරි කැඩුවා අනිත් ගොඩ නැගිල්ල දෙයියෝ අරන් ගියා අනිත් කෙනා බ්‍රහ්මෙක් අරන් ගියා අන්තිමට මේක නිකන් හිස් භූමියක් වුණා. ගොඩ නැගිල්ලක් අරන් ගියත් පින්වතුනි ඔය කාටවත් පුළුවන් මගේ සීලය අරන් යන්න. එහෙම කරන්න බෑ පින්වතුනි. අන්න ඒකයි ඔබට කියන්නේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ පිහිටන්න පුළුවන් නම් ඔබට නොකැඩෙන නොබිඳෙන නොමැරෙන දෙයක් ඔබට හැමතිස්සෙම ඉතුරු වෙනවා පින්වතුනි ඔබ ගා. ඒක කාටවත් අරන් යන්න බෑ පින්වතුනි. ඔබගේ අධ්‍යාපනය ඔබ මරුණට පස්සේ හරි නැති වෙනවා පින්වතුනි. නමුත් මේ ඔබ ලබන යම් මාර්ගඵලයක් තියෙනවනේ ඒක මරුණත් නැති වෙන්නේ නැහැ. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. ලෝකෙට දේවල් කරනකොට පින්වතුනි ඒ කාන්තේම එහෙම වෙනවා. ඒකින්ද අපි උන්වහන්සේට හැමදෙස්සෙම මතක් කරනවා ඔබ වහන්සේ ලෝකෙට යමක් කරන්න ඕනේ කීවෙනියටද? දෙවෙනියට. ඔබ වහන්සේගේ වැඩේ කරන්න නැතුව නම් ලෝකෙට වැඩක් කරන්න යන්න එපා. කරන්නත් බෑ තේරුමක් නැහැ. ලෝකෙට වැඩක් කරන්න යන්න ලෝකෙට දේවල් කරන්න යන්න එපා. ඔබ වහන්සේගේ වැඩේ කරගන්න. ඒක කරන්න යනකොට ඕනේ තරම් බාධකයි කියලා. ඉතින් ප්‍රශ්න ඉතින් මොකද්ද මේ බාධකයක් ආව කියලා මොකද වෙන්නේ ඉතින්? ඔබට පුළුවන් නම් මේවට හිත හදාගන්න මම ඔබට කියන්නම් පින්වතුනි අපිට හිතෙන විදිහ. මේ විදිහ අපිට හිතෙන විදිහ ඔබ බලෙන් හිතන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම අවබෝධ කරගන්න ඕනේ. අපි දෙයක් කරන්න යනකොට පින්වතුනි අපි තරයේ විශ්වාස කරනවා මහා බලයක් එක තමයි අපි ඒක කරන්නේ කියලා. කියන්නේ අපි දෙයක් කරන්නේ gedara ඇඹේනියට නෙමෙයිනේ. ඒ ඇඹේනියට ඉපදිච්ච දරුවන්ටත් නෙමෙයිනේ. මම කියන්නේ මේ ශාසනය ඇතුළේ දෙයක් කරන්නේ පින්වතුනි. ඒ වගේම නිකම් මිනිස්සෙන්ටත් නෙමෙයි පින්වතුනි.
භාග්‍යවතුන් වහන්සේව ශාස්ත්‍රූ තැනලා සලකන උතුම් ශ්‍රාවක පිරිසකට තමයි පින්විතනි අපි මේ කරන හැම එකක්ම කරන්නේ. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් හැදුවා හෝ වේවා, වැවක් හැදුවා හෝ වේවා, නාන තටාකයක් හැදුවා හෝ වේවා, මොන හරි මේ ඩෙකරේෂන් එකක් කළා හෝ වේවා, ඕන එකක් පින්විතනි. ඒ උදෙසා තමයි කරන්නේ. එහෙම කරද්දී පින්විතනි ඒකට කවුරු හරි එක්කෙනෙක් අපි හිතමු එක්කෙනෙක් බලපෑමක් කරනවා කියලා පින්විතනි ඒක නතර කරන්න. අපි එහෙම හිතමු. එක්කෙනෙක් ඒ වෙලාවට පින්විතනි අපිට දැනෙනවා මේ සබාදහම අතිශයින් බලවත් වෙලා තියෙනවා කියලා මේ පැත්තට. ඒක නිසා අපිට හැමතිස්සෙම හිතනවා අයිතිකාරයට ඕනේ නැත්තම් ඕකේ මෙන්න අපි පස්සට. මොකද අපිට ඕනේ නැහැ. ඔබ විශ්වාස කරනවද මේ කියන කතාව? පින්විතනි ඔබගේ නිවන අපිට ඕනේ නැහැ. ඔබගේ නිවන විතරක් නෙමෙයි පින්විතනි මගේ නිවනවත් මට ඕනේ නැහැ. ඕනේ. ඒ කියන්නේ ඕනෑකමක් නැහැ. මොකද ඕනෑකම තියෙන තැන නිවන නැහැ. එතන අපි දකින්නේ පින්විතනි අපි ඒකට ඉතින් දෙනවා සබාදහමට අපි දුන්නොත් එහෙම සබාදහම කියන එකට පුද්ගලත්වයක් ආරූඪ කළොත් එතකොට හිමිකරුවා අයිතිකාරයා දෙවියන් වහන්සේ ඊශ්වර ඕන නමකින් ආමන්ත්‍රණය කරනවා. ඉතින් අයිතිකාරයට ඕනේ නැත්තම් අපිට මොකටද? අයිතිකාරයට ඕනේ එක තමයි කරන්නේ පින්විතනි. එතන අපි ඔබව දකින්නේ පින්විතනි අයිතිකාරයාට ඕනේ දෙයක් විදියට. එතන අද මේ කරන දේශනාව අපි දකින්නේ පින්විතනි අයිතිකාරයාට ඕනේ දෙයක් විදියට. දැන් අපි හිතමු මේ දේශනාව කරන්න ආවට පස්සේ පින්විතනි එක පාට උගුරේ මොකක් හරි එකක් වෙලා කතා කරගන්න බැරුව ගියා. එහෙනම් දැන් මොකද උනේ? ඉතින් අයිතිකාරයට අවශ්‍යතාවයක් නැත්තම් ඕකේ. නැත්නම් දේශනාව කරන්න ගියාට පස්සේ කවුරු හරි මැර කල්ලියක් ඇවිදලා දේශනා කරන්න දෙන්නේ නැහැ කියලා එහෙම කිව්ව මොකක් හරි කියනවා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඕකේ. දැන් මැර කල්ලියද නතර කරන්නේ ඔක? නෑ වෙනතනේ. ඒක මේක හරි ලොකු ගැඹුරු කතාවක් වෙනතනේ. මේකට මම පුද්ගලත්වයේ ආදේශ කරපු නිසා මේක හරි සරල වෙලා තියෙන්නේ. නමුත් මේකේ පුද්ගලත්වයේ අයින් කරලා කතා කළොත් එහෙම වෙනතනේ මේක ලොකු ගැඹීර කතාවක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවෙන් විස්තර වෙන මහා ලොකු ගැඹීර කතාවක්. ඔය ඔබට විරුද්ධ වෙලා ඉන්න කිසිම කෙනෙක් වෙනතනේ ඔය පුද්ගලයා නෙමෙයි ඔය විරුද්ධ වෙලා ඉන්නේ වෙනතනේ. ඔය සබාදහම. ඔය සබාදහමත් එක්ක හැපෙන්න එපා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔබට ලෝකයේ දියුණු වෙමින් ඉස්සරහට යන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඉතින් මට කියන්න බෑ ඒක කරන්න කියලා. ඉතින් ලෝකයේ දියුණු වෙමින් ඉස්සරහට යන්න ඕන නම් පින්විතනේ ඔබට සබාදහම අතට ගන්න වෙනවා පින්විතනේ. අතට අරගෙන ඒ කියන්නේ මේ දේවල් කරගෙන ගහගෙන මරාගෙන කොටාගෙන ඉස්සරහට යන්න වෙනවා. මම මේ කියන්නේ පින්විතනේ ඔබ සබාදහමට සරෙන්ඩර් වෙන්න නම් යන්නේ. ඔබ අවබෝධයට ගන්න පින්විතනේ ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා. මේ නැගී හිටින්නේ පින්විතනේ ඇත්තටම මේ විශ්වයේ තියෙන සමස්ත විපාක ශක්තිය. ඒ සමස්ත විපාක ශක්තිය අපිට එරෙහිව ඉන්න වෙලාවක පින්විතනේ අපිට එරෙහි ගියොත් ආයි වැරදි ඒ කතාව. ඒ කියන්නේ පින්විතනේ නිගමන හිතන්න අපි හැමෝම එකතු වෙලා චෛත්‍යයක් හදනවා. ඒක ඉතින් ගල් බැඳලා බැඳගෙන යනකොට පින්විතනේ මේක නිකන් පිරමීඩයක් වගේ වුණා මිසරේ තියෙන. නමුත් අපි හැමෝටම ඕන උනේ පින්විතනේ චෛත්‍යයක් හදන්න. ඒකට තමයි අපි හැමෝම මේක කරගෙන ගියේ. නමුත් අන්තිමට ඒක පිරමීඩයක් වුණා. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්විතනේ ඒක කොච්චර අපි මොනවා හිතාගෙන මේක කරන්න ගියත් පින්විතනේ අන්තිමට ඒ අදාළ විපාක ශක්තියට ඕනේ දේ නේද සිද්ධ වෙන්නේ. ඒ ඕනේ දේ ගොඩක් දුරට අපිට ඕනේ දේත් වෙන්න පුළුවන් පින්විත. නැත්නම් ඔබ කියයි ඉතින් අපිට ඕනේ තරම් වෙන්නේ. දැන් මට මේක ගන්න ඕන වුණාම මට ගන්න පුළුවන් නේ. එහෙම කියන්නේ. ඒක හරි පින්විත. ඔබට මේක ගන්න ඕන වුණාට පස්සේ ඔබ මේක ගන්නවා තමයි. ඒක හරි. නමුත් ඒක ඔබ ගන්න පින්විතනේ ඔබට ඒ අදාළ විපාක ටික සැකසීලා තියෙන්න ඕනේ. ඒ විපාක ටික සැකසෙන්න අදාළ කරුණු ටික සකස් වුණාට පස්සේ විපාක ටික සැකසෙනවා. ඒ විපාක ටික සැකසුණාට පස්සේ පින්විතනේ එහෙම එකක් විද්‍යමාන වෙනවා. එතන අපි හැමෝම එකතු වෙලා චෛත්‍යයක් හදන්න ගියා. නමුත් අන්තිමට හැදුනේ පිරමීඩයක් නං. ඔබ අවබෝධයට ගන්න ඕනේ නැද්ද පින්විතනේ? මේ වෙලාවේ තියෙන විපාක ශක්තිය පිරමීඩයකට තමයි මේ විපාකේ හදලා තියෙන්නේ.
ඒක වෙනම ගලවනවා ඊට පස්සේ ගලවනවා. ඒක හරි. දැන් මම මේ කියන්නේ ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබට කේන්ති යන්න හේතුවක් නැහැ නේද පින්වතුනි? කේන්ති යන්නේ පින්වතුනි ඔබ දෙවියන් වහන්සේ වෙන්න යන හින්දා නේද? කියන්නේ ඔබ සබාධම අතට ගන්න යන නිසා නේද පින්වතුනි? ඔබ සබාධම නෙමෙයි පින්වතුනි දැනට. දවසක ඔබ සබාධම බවට පත් වෙනවා. සබාධම බවට පත් වුණාට පස්සේ ඔබ හැමතැනම ඉන්නවා පින්වතුනි. ඔබ තමයි හැමදේම පින්වතුනි ඊට පස්සේ. ඔබ සබාධම් බවට පත් වෙනවා කියන්නේ ඔන්න ඔය කාරණාව පින්වතුනි. ඔබ හැමතැනම මේ මුළු විශ්වයම ඔබ ඒක නිසා පින්වතුනි දැන් මේකත් සබාධම මේක මෙහෙම නැවිලා තියෙන එකත් සබාධම පින්වතුනි. ඒක නිසා ඔබට මෙහෙම තියෙන කොටත් ප්‍රශ්නයක් නැහැ මෙහෙම තියෙන නැවිලා තියෙන කොටත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ සබාධමෙන් වෙන් වෙලා ඉන්නකොට පින්වතුනි ඔබට තියෙනවා එක ඕනෙකමක් සමස්ත විපාක ශක්තියට තියෙනවා එක ඕනෙකමක් ඒකට ඕනෙකම නෙමෙයි ඇත්තටම කියන්නේ පින්වතුනි සමස්ත විපාක ශක්තියට වෙන බලපෑමක් තියෙනවා. සමස්ත විපාක ශක්තිය අරහා උපදින්න තියෙන බලපෑමක් වෙනම තියෙනවා. ඔබට ඕනේ කියලා හිතන එකක් වෙනම තියෙනවා. ඔබට ඕනේ කියලා හිතන එක වෙනම තියාගෙන ඔබ සමස්ත විපාක ශක්තියට ශක්තිය එකතු කරනවා පින්වතුනි. ඒක හැදෙන්න. ඒකින් නම් ඔබ එකතු කරන ශක්තියත් ඒකට බලපානවා. අර සමස්ත විපාක ශක්තියට. ඒක බලපාලා පින්වතුනි අර බාහිරින් තිබිච්ච අනිත් විපාකයි ඔබ එකතු කරපු ශක්තියයි මේ ඔක්කොම සම්බන්ධ වෙලා සමස්ත බලපෑම නිර්මාණය වෙනවා. ඒ සමස්ත බලපෑම නිර්මාණය වුණාට පස්සේ ඒක ඔබගේ ඕනෙකමත් එක්ක ගැලපෙන්නේ නැත්තම් ඔන්න ඔබට කේන්ති යනවා තරහ එනවා දුක හිතෙනවා ඒ ටික වෙනවා. ඒ ඔබගේ ඕනෙකමට අර ටික ගැලපෙනවා නම් ඔබට සතුටුයි ඔබට මේ ලෝකේ ඉන්න ඕනේ කියලා හිතෙනවා මේක හරි ජොලි ලෝකයක් කියලා හිතෙනවා. ඔබට ඕනෙකමක් හැදුනා. නමුත් ඔබට ඕනෙකමක් හැදිච්ච පළියට ඒ වෙනුවට නෙමෙයි පින්වතුනි අර සමස්ත විපාක ශක්තියෙන් දෙයක් නිර්මාණය වුණේ. සමස්ත විපාක ශක්තියෙන් ඔය හැමදෙස්සෙම දෙයක් නිර්මාණය වෙන්නේ. ඔබ අමතරව ඕනෙකමක් හදාගෙන තියෙනවා. ඔන්න ඔය සමස්ත විපාක ශක්තියට තමයි අපි සබාධම කියලා කියන්නේ නැතුව කැලේ ඉන්න බල්ලටයි හරකටයි ගෝනටයි නෙමෙයි. දියැලටයි ගංගාවටයි මහමූදටයි නෙමෙයි සබාධම කියන්නේ පින්වතුනි මේ සමස්ත විපාක ශක්තිය. ඒ සමස්ත විපාක ශක්තියට ඔබත් ඉන්නවා. ඔබේ ගෙදර ඉන්න බල්ලත් ඉන්නවා, කැලේ ඉන්න බල්ලත් ඉන්නවා. මේ හැමෝම සමස්ත විපාක ශක්තියේ ඉන්නවා. ඒ සමස්ත විපාක ශක්තිය ගොඩ නැගින්නේ ඒකේ ඉෆෙක්ට් එක. එහෙමත් ඒ විපාක ශක්තියේ සංප්‍රයුක්ත බලපෑම මොකද්ද? ඒක තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඔබට ඒක ඇක්සෙප්ට් කරන්න බෑ මොකද ඔබට වෙනම ඕනෙකමක් තියෙන නිසා. අන්න ඒ ඕනෙකම නැති කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ. ඒ ඕනෙකම තියෙනකන් ඔබට ගොඩ යන්න බෑ. ඒ ඕනෙකම තියෙනකන් ඔබ නිකන් රූකඩයක් විතරයි. පින්වතුනි සමස්ත විපාක ශක්තිය කැළඹීම් වෙනකොට ඔබ කැළඹෙනවා පින්වතුනි. ඔබ කම්පිත වෙනවා. ඔන්නතනින් නිදහස් වෙනකොට ඔබට කියනවා අකම්පිත වුණා කියලා. අකම්පිත භාවයටපත් වෙනවා ඔබ ඊට පස්සේ. අන්න එතනට එන්නයි ඔබ පාර කපන්න ඕනේ. එහෙනම් සමස්ත විපාක ශක්තියට මොකක්ද ඕනේ? එසේ වේවා. ඔන්නතන තමයි ඉන්න ඕනේ. නමුත් වැඩේ තියෙන්නේ පින්වතුනි දැන් ඔබට ඕනෙම නම් අහවල් කෙනාව කසාද බඳින්න දැන් මොකද වෙන්නේ? මේ සමස්ත විපාක ශක්තිය තියෙන්නේ පින්වතුනි ඒ කෙනාව කසාද බඳින්න නෙමෙයි අනිත් එක්කෙනාව කසාද. හැබැයි ඔබට ඕනනම් පුළුවන් ඒ කෙනාවම කසාද බඳින්න විපාක එකතු කරන්න. එන්නේ ශක්තිය එකතු කරන්න පුළුවන් පින්වතුනි. මොනවා හරි කර තව මොනවා හරි හොය ඉතින් ඔය හඳහන් ඔය එක ඒවා බල කරන්න පුළුවන් පූජා විදි ආරිය මොනවා හරි. ඒවා බලපානවා පින්වතුනි. ඒකයි කියන්නේ ඒවා බොරුයි කියලා විසි කරලා දාන්න එපා. ඒවා බොරු නම් මෙච්චර කාලයක් පවතින විදියක් නැහැ නේ පින්වතුනි. විසි කරන්න එපා. හැබැයි නිවන කර ගැනීම උදෙසා වෙලාවක් කලාවක් බලන්න එපා. මාගාවට එන්න මම බලලා දෙන්නම් වෙලාව. හැබැයි තත්කාලයක් බලන්න පින්වතුනි. ඒ කියන්නේ ඒ වෙලාවේ බලන්නේ ඒ වෙලාව තමයි වෙලාව. ටංගාලා කියනවා දැන් මම දාන්න පුතේ ඇප්ලිකේෂන් එක දැන් තමයි වෙලාව සුබ වෙලාව හරි දැන් කියලා.
නමුත් ඔබ ගයක් හදාගනිද්දී ඒවට පින්වතුනි ඔබ කැමති නම් ඒව කරගන්න. ඔබ නියමිත කෙනෙක් ගාවට ගියොත් ඒක හරියට ශාස්ත්‍රය දන්න ශාස්ත්‍රවන්තයෙක් ගාවට ගියොත් ඔබට ඒකෙන් යහපතක් වෙයි අයහපතක් වෙන්න හේතුවක් නැහැ. ඒ වගේම ඉතින් ඒ ශාස්ත්‍ර කරන ඉතින් ශාස්ත්‍රය දන්නේ නැති නමුත් කටින්ම මේ බිස්නස් එක කරගෙන යන එහෙම පිරිස ඉන්නවා. ඉතින් ඒකකට අහු වුණොත් ඔබ ඊට පස්සේ ඒ ශාස්ත්‍රයටත් දොස් කියනවා. පස්සේ කියනවා එහෙම ශාස්ත්‍ර බොරු ඔය ඔක්කොම බොරු කියලා. නමුත් අපි ශාස්ත්‍රවන්තයෝ දැකලා තියෙනවා ශාස්ත්‍රවන්තයන්ව ඇතුළු කරලා තියෙනවා. පින්වතුනි ඒ අයගේ බල පරාක්‍රම අපි දැකලා තියෙනවා. ඒක නිසා අපේ ඒ හිටපු සීහල මිනිසුන්ගේ තිබිච්ච ඒ ශක්තියින් ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයක් තියෙනවා. නමුත් ඒ විශ්වාසයෙන් දැන් ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව දැන් අපි ලෝකෙ පැත්තේ යන මිනිස්සු නෙමෙයි නිසා. දැන් අපිට පින්වතුනි එදා අපි ඉල්ලලා ගත්තුවා දැන් අපිට නිකන් ගෙනත් දෙනවා.